ඔයා දන්නවද ලංකාවේ සෑම ගෙවත්තකම තියෙන 90%ක් දෙනා නොදන්න මරණාසන්න ලෙඩෙක් වුණත් බේරගන්න පුළුවන් දිව්‍යමය ඖෂධයක් කියලා. ඉතින් මේ තමයි කවුරුත් නොදන්න අපලදාන පාවට්ට ශාකය. එහෙම නැත්නම් ආඩතෝඩ. හෙළ වෙදකමේ ශ්වසන රෝග සඳහා තියෙන අංක 1 බේත තමයි මේ තියෙන්නේ. විශේෂයෙන්ම අධික කැස්ස, පීනස, ඇදුම වගේම සෙම නිසා ඇතිවෙන පෙනහළු ආසාදන සුව කරන්න මේ ශාකයේ කොළ, මුල්, මල් හැම දෙයකටම පුළුවන්. මෙහි තියෙන වාසීන් කියන රසායනික අපේ ශ්වසන පද්ධතිය ක්ෂණිකව යථා තත්ත්වයට පත් කරනවා. අධික කැස්සට ආඩතෝඩ කොළ කොටලා මිරිකලා ගත්තු යුස මේස හැඳි එකකට මී පැණි ටිකක් එකතු කරලා දවසට දෙපාරක් බීලා බලන්න. ක්ෂණික සහනයක් ලැබෙනවා. ඒ වගේම සෙම් ගෙඩිවලට මේ කොළ තම්බපු වතුරෙන් උගුර සෝදන්නත් පුළුවන්. බටහිර පැණි වර්ග පස්සේ දුවන්නේ නැතුව වත්ත පහළ තියෙන මේ වටිනා ඔසුවෙන් ප්‍රයෝජන ගන්න. ඉතින් යහළුවනේ මේ වගේ තොරතුරු දැනගන්න දිගටම ලෝකයෝ විත් සුබේ YouTube channel එකත් එක්ක දිගින් දිගටම රැඳිලා ඉන්න කියලා අපි ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ඔයත් අපේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්න, like කරන්න, share කරන්න. ඔයාලගේ අදහස් අපිත් එක්ක බෙදා ගන්න. ඔබ සැමට තෙරුවන් සරණයි.